ඉතින් guys ඔන්න අදත් මම ඔයාලට අරන් ආවිල්ලා තියෙනවා games play කරලා සහ task complete කරලා මුදල් උපයන්න පුළුවන් තවත් සාර්ථක app එකක් ගැන. ඉතින් මේ app එක හරහා කොහොමද මුදල් උපයන්නේ සහ මේ app එකෙන් කොහොමද withdrawal එකක් දාන්නේ කියන මේ හැම දෙයක් ගැනම අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් අපි මෙතනදී කතා කරන්න නැතුව වීඩියෝ එකේ ගිහලා හැම දෙයක් ගැනම කතා කරමු. ඉතින් යන්න කලින් කියන්න අපේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා දැම්ම අපිත් එක්කම එකතු වෙන්න කියලා කියනවා. ඉතින් අමතක කරන්න නැතුව comment box එකට ගිහලා comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා මේ වීඩියෝ එක බලලි ඉවරලා. ඉතින් අපි වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට ගිහලා හැම දෙයක්ම කතා කරමු. ඉතින් guys අදත් iBowan කියලා සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවිල්ලා තියෙන්නේ money earning platform එකක් ගැන. ඒ කියන්නේ ෆෝන් එකෙන්ම සල්ලි හොයන්න පුළුවන් හොඳ app එකක් ගැන. ඉතින් මේකෙදි ඔයාලට පොඩි පොඩි task complete කරලා සහ games play කරලා මුදල් උපයන්න පුළුවන් සාර්ථක app එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මම මේ ඇවිල්ලා ඉන්නේ මේ app එක ඇතුළට. ඒ කියන්නේ app එක download කරන තැනට මේකේ නම Cash Karma Server Rewards කියලා එකක්. ඉතින් මේකේ link එක මම ඔයාලට description එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් download කරගන්න පුළුවන් මේ app එක. ඉතින් මේ app එක ගැන බැලුවොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් මේකේ rating පැත්ත. rating එක බැලුවොත් එහෙම 4.1ක හොඳ rating එකක් මේකට හම්බෙලා තියෙනවා. ඒකට ඔයාලට මෙතනින්ම confirm කරගන්න පුළුවන් මේක කිසිම ප්‍රශ්නයක් නැතුව මුදල් උපයන්න පුළුවන් හොඳ site එකක් කියලා. ඉතින් මේගොල්ලෝගේ තවත් තියෙන app තමයි reward and gift cards කියලා. ඉතින් මම මේක ගැන ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම්. ඉතින් අද අරන් ආවිත් මේ Cash Karma Server කියන reward මෙන්න මේ app එක ගැන. ඉතින් මේ app එකෙන් කොහොමද මුදල් උපයන්නේ කියලා අපි බලමු. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම මේ app එක install කරගන්න. ඉතින් මම link එක පල්ලේ description එකේ දාලා තියෙනවා තු. ඔයාලට එතනින් ඇවිල්ලා මේක download කරගන්න පුළුවන්. අපි බලමු download කරලා කොහොමද මේකේ මුදල් උපයන්න සහ withdrawal ගන්න කියලා. හරි guys ඉතින් මේ තියෙන අපි අද කතා කරන Cash Karma කියන app එක. ඉතින් මේ app එක ඔයාලට open වෙන්න තියෙන මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන get start කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන click කරලා මෙන්න මේවට accept දීලා මේක ස්ටාර්ට් කරගන්න පුළුවන්. ඉතින් මේක ස්ටාර්ට් වුණාට පස්සේ මෙන්න මේවට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට කලින් ඔයාලා මේක වැඩ කරන්න කලින් ඔයාලා මේකට log වෙලා ඉන්න ඕනේ. මෙන්න මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් profile icon එකක් තියෙනවා. මේ profile icon එක ආවට පස්සේ මෙතනට ආවට පස්සේ මම ආයෙ පෙන්නන්නම්. මෙන්න මෙතන උඩ අයින තියෙන profile icon එකක්. මෙන්න මේ profile icon එක click කරලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වෙනවා sign in up කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන sign in up කියන එකට click කරන්න ඕනේ. මෙතන sign in up කියන එක click කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලගේ email එකට ඔයාලගේ email එක තමයි ඔයාලා use කරන email එක මෙතනට දාන්න ඕනේ. ඊට පස්සේ user name එකක් ඔයාලා මෙතනට select කරගන්න ඕනේ. මේ user name එක කවදාවත් කවුරුත් use කරලා, කියන්නේ මේ app එකට use කරලා නැති එකක් වෙන්න ඕනේ. හින්දා මේක ඉස්සරහට ඉලක්කම් 2 3ක් වුණත් දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට sign in up වෙනවාට මේගොල්ලෝ PDS 50ක් ගන්න කියන point 50ක් මේගොල්ලෝ මේකට ගෙවනවා. ඉතින් ඊට පස්සේ මෙතනින් මේගොල්ලෝ මේ වගේ දෙයක් කියනවා. ඔයාලගේ යූසර් නේම් එක පස්සේ ඔයාලට වෙනස් කරන්න බෑ කියලාත් කියනවා. ඊට පස්සේ මෙන්න මෙතනට okay කියන එක සිලෙක්ට් කරලා එතන refer code එකට මම ඔයාලට දාලා තියෙන code එක submit කරන්න. ඒ කියන්නේ මම ඔයාලට මෙතන description එකේ සහ comment box එකේ සහ ඔය screen එකේ පේන code එක ඔයාලා මෙතනට දාන්න පුළුවන්. මේක දැම්මම පස්සේ ඔයාලට පොඩි bonus එකක් හම්බ වෙනවා. ඉතින් මේ bonus එක අනිවාර්යයෙන්ම ගන්න. ඉතින් මේක description එකේ තියෙනවා, comment box එකේ තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක් lazy description එකෙන් මේක copy කරලා මෙතනට submit කරනවා නම් මොකද කිසිම simple capital එකක් වෙනස් වෙන්නේ නැතුව ඔයාලට මෙතනට දාලා submit කරන්න පුළුවන්. මොකද මේක simple capital නැතුව submit වරදින්න නැතුව submit කරන්න, simple capital අකුරු වරදින්න නැතුව submit කරන්න ඕනේ. ඉතින් මෙතන skip කියන එක මම select කරලා යන්නම්. මොකද මේ වෙලාවේ මම මේක දාගන්න ඕනේ නැති හින්දා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. sign in up badge එකක් කියලා PDS 50ක් point 50ක් ඔයාලට මෙතනදී earn වෙනවා. ඉතින් guys මේ විදිහට point ප්‍රමාණය earn කරගත්තට පස්සේ මෙන්න මෙතන යට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ඌරෙක් ලකුණක් තියෙනවා. හරිද? මැද තියෙන අන්න ඒකට එන්න. ඒකට ආවට පස්සේ reward ටිකක් ඔයාලට claim කරන්න තියෙනවා. මෙන්න මේ විදිහට මේ reward ටික ඔයාලට claim කරන්න පුළුවන්. මෙතන ඔයාලට referral code එක. ඒ කියන්නේ මම දැන් ඔයාලට දීලා තියෙන referral code එක ඔයාලා මෙතනට දෙන්න ඕනේ. ඊට පස්සේ email එක verify කරනකොට මේ විදිහට point 5ක් 50ක් හම්බ වෙනවා. profile එක complete කරනකොට 50ක් හම්බ වෙනවා. ඊට පස්සේ first to first play time මොහොමම කියලා මේ වගේ set එකක් ඔයාලට මෙතනදිත් දීලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු මේ වගේ earning කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා මෙතන යටටම ආවට පස්සේ දැන් ඔයාලා මෙහෙම යටට එන්න පුළුවන්. මේ විදිහට යටට ආවට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා view more කියලා එකක් තියෙනවා. ඉතින් මේ view more කියන එකට ආවට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මේකේ මෙන්න මේ එක game එක මෙන්න මේ කියන game එක play කරනවාට point ආට කොච්චර ප්‍රමාණයක් ගෙවනවද කියලා. ඉතින් point 1 ලක්ෂ ගාණක් මේ game එක play කරනවට ඔයාලට ගෙවනවා point 1 ලක්ෂ ගාණක්. හරිද? ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙන මෙන්න මේවා බලන්න පුළුවන්. ඒකෝර මේවට අදාළව මේගොල්ලෝ
මුදල් ගෙවනවා එනවා නැත්නම් පොයින්ට් මේගොල්ලෝ මේවට දෙනවා. ඉතින් ඔයාලට මේවා කම්ප්ලීට් කරන්න පුළුවන්. මේ වගේ ගේම්ස් කම්ප්ලීට් කරන්න පුළුවන්. ඉතින් මේ ගේම්ස් කම්ප්ලීට් කරලා ඔයාලට ලොකු මුදලක් මේ වගේ earn කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන මේවා ක්ලික් කරලා මේවා earn කරගන්න විතරයි. මේ තියෙන level ටික ඔයාලා රීච් කරනවාට මේගොල්ලෝ මුදල් ගෙවනවා. එහෙම නැත්නම් පොයින්ට් ටික මේගොල්ලෝ ඔයාලට earn කරලා දෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට මේ CapCut එක download කරලා ඒකේ පොඩි දේවල් ටිකක් කරාට පස්සේ ඒවම ගිනුත් මුදල් එහෙම නැත්නම් points earn කරගන්න පුළුවන්. ඉතින් 10 minutes exercise කියන්නේ level 10 එක complete කරනවට සහ complete level 200 complete කරපුවාම ඔයාලට point 438ක් වගේ මුදලක් point 438ක් ඔයාලට earn කරගන්න පුළුවන්. ඊට පස්සේ promoted offers කියලා මෙන්න මෙතනින් ඔයාලට බලන්න පුළුවන් ඒ offers ටිකත්. ඊට පස්සේ ඔයාලට මෙතන servers complete කරනවා නම් එහෙම නැත්නම් අපි කියන්නේ අර පොඩි පොඩි task complete කරනවා නම් මෙන්න මෙතන prime server කියන එකට යන්න ඕනේ. prime server කියන එකට යනකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න VPN proxy දේවල් පාවිච්චි කරන්න බෑ. දැන් මම VPN proxy පාවිච්චි කරන හින්දා මට මේකට යන්න බෑ. හරිද? ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට CPX research එකක් තියෙනවා. ඊට පස්සේ cherries කියලා. ඔන්න ඔය වගේ තියෙන මේ තුන්වෙනුත් ඔයාලට මම නැත්නම් මේවා servers හරිද? මේ prime servers CPX research ඕම කියලා කියන්නේ servers option. එතකොට මම මේක නිකන් click කරලා බලන්න මට මේකට යන්න පුළුවන් වේද කියලා. හරි මෙතනදී මට දීලා තියෙනවා මෙන්න මේ වගේ සර්වරිස් සෙට් එකක්. හරිද? එතකොට මට මෙන්න මේක සර්වර් එක කම්ප්ලීට් කරනවාට මේක 16 මිනිත් වගේ තියෙනවා. එතකොට මේක කම්ප්ලීට් කරපුවාම පොයින්ට් 756ක් earn කරන්න පුළුවන්. දැන් මෙන්න මේක පොයින්ට් මේකට ගියාට පස්සේ මෙන්න මේ VPN proxy එක හින්දා මට පොඩි කේස් එකක් එන්න පුළුවන්. හරිද? ඉතින් මේක පොඩි කේස් ටිකක් එනවා. ඉතින් මේ සර්විස් කම්ප්ලීට් කරනවා මම VPN proxy use කරන හින්දා නැත්නම් ඔයාලට පුළුවන් easy මෙතනට ඇවිල්ලා ඔයාලගේ normally එනවා නම් ඇවිල්ලා මෙතනින් සර්විස් ටික කම්ප්ලීට් කරගෙන යන්න මේ දෙරිස් කියන ඒවාට එම ආවට පස්සේ මෙතන ඔයගොල්ලන්ට සර්විස් බලා ගන්න පුළුවන් තියෙන ඕන තරම්. ඉතින් මේ සර්විස් කම්ප්ලීට් කරලාත් ඔයාලට මුදල් earn කරන්න පුළුවන්. ඒ වගේම games play කරලාත් මේකෙදි මුදල් earn කරන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේ වගේ කොහොමද withdrawal ගන්න තියෙන options ටික කියලා. ඉතින් ඔයාලට මෙතන මෙන්න මේ පෙන්නන icon එකට තමයි withdrawal ගන්න එන්න තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා PayPal ඉස්සලා සෑහෙන ගොඩක් තියෙනවා මේකේ amazon.com Apple Google Play ඊට පස්සේ PlayStation Store ඔය වගේ ගොඩක් ඒවට මේකේ options දීලා තියෙනවා. දැන් PayPal කියන එකක් වගේ ගියොත් එහෙනම් PayPal වල ඩොලර් 3ක් earn කරන්න තියෙනවා. ඩොලර් 3ක් මේකේ කියන්නේ points 5250ක්. ඉතින් 5250ක් point කියන්නේ ඩොලර් 3ක්. ඩොලර් 3ක් කියන්නේ රුපියල් කීයද? සාමාන්‍ය 300න් අපි වැඩි කරොත් එහෙම රුපියල් 900ක් 1000ක් කියලා හිතමුකෝ අපි. රුපියල් 1000ක් කියලා හිතමුකෝ. අඩුවම රුපියල් 1000ක් කියලා හිතමු. දැන් ආසන්න වශයෙන් ඒක රුපියල් 1000ක් මේකෙන් ඔයාලට මිනිමම් විඩ්‍රෝ ගන්න පුළුවන් ඩොලර් 3යි. කියන්නේ point 5250ක්. point 5250ක් කියන්නේ අර මම ඔයාලට පෙන්නපු ගේම් එක ප්ලේ කරාම point 1 ලක්ෂ ගාණක් ඔයාලට earn කරන්න පුළුවන් මේ point 1 ලක්ෂ ගාණක්. ඉතින් ඒ විදිහට මේකේ පොයින්ට් ඔයා earn කරගෙන ඔයාටම හිතා ගන්න පුළුවන් ඔයාට කොයි වගේ මුදල් ප්‍රමාණයක් මේකෙදී withdrawal දාන්න පුළුවන්ද කියලා. ඉතින් maximum ඔයාලට withdrawal දාන්න පුළුවන්නේ ඩොලර් 50. කියන්නේ point 52500ක්. point 10000ක් කියන්නේ ඩොලර් 2ක් 10ක් කියන එක තමයි මෙතනදී අදහස් වෙන්නේ. එහෙම නැත්නම් දහසන් වශයෙන් point 10000ක් නැත්නම් 14500ක් වගේ ඩොලර් 10ක් විදිහට ගන්න පුළුවන්. ඉතින් Amazon Google Play ඔය කියන හැම එකම ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඉන්නේ amazon.com වලට ගන්නවා නම් point 1850ක් වගේ තමයි earn කරන්න ඕනේ. ඔයාලා ඩොලර් 1 ඉඳන් ඔයාලට Amazon වලට ගන්න පුළුවන්. ඉතින් ඔන්න ওই විදිහට තමයි ඔයාලට මේකෙදී earning එක තියෙන්නේ. ඒ වගේම අනිවාර්යයෙන්ම මතක තියාගන්න eBay වලටත් ගන්න පුළුවන් withdrawal එක. ඊට පස්සේ තව තියෙනවා සෑහෙන ගොඩක්. ඉතින් මේකේ withdrawal option Roblox Steam USD වල තියෙනවා. Uber එකට Uber Eats වලට ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මම මෙතන United States කියන එක තමයි select කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට United States කියන එක select කරලා තමයි මෙතනදී withdrawal ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය යුරෝ වලට දාගත්තොත් එහෙම PayPal යුරෝ වලට හදලා තියෙනවා නම් ඔයාගල්ලොන්ගේ යුරෝ country එකට අදාළව PayPal account එකක් හදාගෙන select කරලා දාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ওই විදිහට තමයි ඔයාලට මේක earn කරන්න සහ withdrawal ගන්න option තියෙන. අනිවාර්යෙන්ම මතක තියාගන්න ඔයාගල්ලොන්ගේ මම දීලා තියෙන redeem code එක ඔයාලා මෙතනට දාන්න. එතකොට ඔයාලට අදාළ කරන bonus එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේකත් හොඳ site එකක් ඔයාලට මුදල් earn කරන්න පුළුවන්. ඉතින් දැම්ම මේක පටන් ගන්න කියලා කියනවා ඔයගොල්ලන්ට. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා අපේ channel එකට එකතු වෙන්න ආසාවක් තියෙනවා නම් දැම්ම subscribe කරලා ඒ කියන්නේ මේ වගේ වීඩියෝස් වලට දිගටම බලන්න ඕන නම් අපේ channel එක දැම්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අපි වීඩියෝ එක දාපු ගමන් ඔයා ගාවට එන්න.
ඉතින් අදට සමගන්න ඩොයිට් කරිය ඉතින් ඔයාට සුබ දවසක්.